රහ grocery Hi guys, ඉතින් welcome back to my YouTube channel. ඉතින් හැමෝම ආදරෙන් අදත් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලංකාවේ කැම try කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩ ඕස්ට්‍රේලියාවේ තියෙන ලංකාවේ කැම try කරන්න. ඉතින් වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක enjoy කරන්න. වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමුනේ. ඉතින් guys ඔන්න ඔයාලා වෙනුවෙන්ම යන්න හදන්නේ අද ක්ලයිඩ් වලට. ක්ලයිඩ් වල තියෙනවා රොලංකා ෆුඩ්ස් කියලා ෆුඩ් ට්‍රක් එකක්. ඉතින් ෆුඩ් ට්‍රක් එකකින් කන්න තමයි ඔන්න අද යන්න හදන්නේ. දැන් වෙලාව 4යි කාලයි. ඒක අරින්නේ 4:08ට. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 50ක් තියෙනවා රොලංක එකට. ඉතින් කන්න යන්න කිලෝමීටර් 50ක් යනවා. කන්න කිලෝමීටර් 50ක් යනවා. දැන් මට එන්නත් 60ක් විතර තියෙනවා. අවුලක් නැහැ ඉතින්. කණ්ඩනේ ගිහින් බලන්න. එනේ ඒකේ රහයි ඇත්තටම. ඉතින් මම කාලෙකින් කන්න බැරි වුණා. අනික ඔයාලට ඒක පෙන්වන්න ක්ලයිඩ් වලට මම යන්නම් ගාගා හිටියා කලින් වීඩියෝ එකෙත්. ඒකයි යන්නේ. ඉතින් මේ ලස්සන ඒරියා එකක් මේ බ්‍රයිටන් කියලා කියන්නේ. මේ ෆ්ලැට්ස් ගොඩක් තියෙනවා. මේ පැත්තේ ෆ්ලැට්ස් තියෙන ලස්සන ගෙවල් ටිකක් තිබ්බා. මේ හරිම ලස්සනයි. ඉතින් අපි ගිහින් බලමු. යන්කෝ. ගයිස් මේක තමයි තැන මේ රොලංකා ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා ගොඩ කෑම ජාති තියෙනවා මෙයාලා ගාව ඇත්තටම. ඉතින් ඇත්තටම රහයි කෑම. මේක හවස 4:00ට අරින්නේ මේ සන්සෙට් වෙන්නත් ළඟයි. ඉතින් මාත් දැන් කෑම ගෙනක ඉන්නවා විනාඩි 20 ගානක් යනවා ගියෝ කෑම ගෙන්න. මේ නාසි ගුණාන්නයක් ගත්තේ. ඉතින් ගයිස් $23ක් වුණා. රුපියල් 5500ක් විතර ඒ කියන්නේ. සීතලයි අද. මෙහෙන්න ඕන ලංකාවේ අගේ තීරෙන්න. ලංකාවේ අපි ඉතින් 1000කට වගේ කන දේවල් මෙහි ඉතින් 5000 පන්නලා. ඔක තමයි තත්ත්වය. මේ ගස්වල බොල හැල්ල තියෙන්නේ වින්ටර්නේ. ගයිස් කැම එක ගත්තා. ඇත්තටම මේකේ කැම නම් ඒ කියන්නේ ගානට පාඩු නෑ. ඒ ලංකාවේ එක නෙමෙයි. එහෙම බැලුවොත් නෙමෙයි. මං කියන්නේ මෙහි ඉදිරිය ගත්තොත් ඇත්තටම මේ පෝෂන් සයිස් එක මාරම ලොකුයි. මං කන හැම කඩේවත් මෙච්චර දෙන්නේ නෑ. මේකෙන් භාගයක් දෙයි වෙන කඩවල. මේ ගානට ඇත්තටම හොඳ දෙනවා. මෙතන සෝස් එකක් දීලා දෙනවා. චිලි පේස්ට් දීලා දෙනවා. මේක සීෆුඩ් නාසි ගුරන්නේ. හොඳට සීෆුඩ් දාලා තියෙනවා පේන්නම. ඔය බිත්තරයක් චිලි පේස්ට් එවරිතින් ගානට තියෙනවා. ඉතින් අපි ටෙස්ට් එක කරලා බලමුනේ. මේ ඔහොම තමයි තියෙන්නේ. මේ දෙක අපි පැත්තකින් තියාගමු. දැනට ටෙස්ට් එකක් දීලා බලමු. මරුවා. ඇත්තටම මරු. මේ මෙයාලගේ නාසි ගුරාන් මම ෆස්ට් ටයිම් කන්නේ. කලින් කෑවේ චීස් කොත්තු එකක්. ඒකත් රහයි. all right guys. එදින්නේ හැම කටේම අනිවාර්යෙන් මීට් එක හැපෙනවමයි. එස්සෙක් දැල්ලෙක් කවුරු හරි හැපෙනවා. මරුවා. ඇත්තටම මේ හැම කෑම එකක්ම වගේ ලංකාවේ කාපු කඩවලට වඩා ඇත්තටම මෙහෙ රහයි. මම දන්නේ නැහැ කියලා රයිසෙන් කරීත් රහයි කියන්නකෝ. මම ඔය අනුරාධපුරයෙන් ගියාම අර ගොඩාක් අර හෝම් කුක්ඩ් එහෙම මීල්ස් ඒ පැත්තේ තියෙනවනේ. ගමේ කෑම ගමේ රහට ඒ කෑම වලටත් වඩා රහ හැන්ත වැටුණා. ඒ කෑම අයියෝ. ඒ කෑම වලටත් වඩා රහ හෝම් කුක්ඩ්. අයියෝ දැන් මේ ගස් කරන්න බෑ. හෝම් කුක්ඩ් මීල්ස් මේ තියෙනවා. ඇත්තටම මේ ඒවටත් වඩා රහයි. මම දන්නේ කොහොමද කියලා. හැබැයි රහයි. ඉතින් මං ඒතෝඩි කන්නම්. මේ ඕක තමයි මෙතන විස්තරේ. ඕක තමයි ඉතින්. ගායිස් ඉතින් ඕන රෑ ජාමේ ආවා චීස් කොත්තුවක් කන්න.
චීස් කොත්තු රහ තැනක් හොයාගෙන. ඉතින් අපි දැන් ඉන්නේ මෙල්බන් සිටි එකට කිට්ටුව සෙන්කිල්ල කියන පැත්තක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් ටිකක් තියෙන තැනක. ඉතින් මෙතන තියෙනවා චීස් කොත්තු මම නම් කාලා තියෙන රහම තැන තමයි මේක. ඉතින් ඒකෙන් තමයි අද චීස් කොත්තු කන්න ආවේ. ඉතින් අපි ගිහිල්ලා චීස් කොත්තුවක් ගමු. අරගෙන කමු. මේ තියෙන කඩේ. නේද? වෙනවා ලංකාවේ කඩයක්. ඉතින් ගයිස් මම මෙතෙන්ට ඇවිල්ලා මෙතන කට්ටිය මාව හොඳට දන්නවා. ඉතින් ඒ නිසා යාලා මට චීස් කොත්තු එක පොඩ්ඩක් ලේට් වෙනවා කියලා මේ එයාලා චීස් කොත්තු එක හදනකම් මට මේක කකා ඉන්න කියලා ඉඟුරු තේකුයි පරිප්පු වඩේකුයි දුන්නා. ඉතින් මේ කොත්තුව නම් ගත්තා. මෙහෙම තමයි තියෙන්නේ. මරුවා මේ ඩෙවල් චිකන් එකක් දාලා උඩින් චීස් සෝස් එකක් දාලා රහ පාටයි මාවලට ක්ලෝස් අප් එකක් කරන් බෙන්නම්. මේ තියෙන්නේ ක්ලෝස් අප් ලුක් එක. කොහොමද? රහ පාටයිනේ. ඉතින් රහ පාටයි විතරක් නෙමෙයි මේක රහයි මං කාලා තියෙනවා. ඉතින් එහෙනම් කාලා බලමු. ෆස්ට් බයිට් එක කාලා බලමු. ඔන්න චීස් පුල්ලේ තියෙනවා. maru guys, maru නේ චීස් පුල්ලේ චීස් ලෝබ නැතුව දානවා. ඉතින් මෙහෙනම් කොහමද දානවා? මොකද මෙහෙ එච්චර ලංකාවේ තරම් ගණනුත් නැහැ චීස්. perfect maru marai niyamai මාරයි මේ මෙහෙ ගයිස් ඉතින් අර චීස් නම් චීස් අර ෆ්‍රෙෂ් මිල්ක් දාන්නේ නැහැ. චීස් කොත්තු නම් චීස් ඉතින් මේ මරුවා මරු හොඳ ටේස්ට් එකක් එනවා. හැමදේම ගානට දාලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. මාරම රහයි ගයිස්. මෙතෙන්ට තමයි මේ චීස් කොත්තුත් ගොඩ කඩවලින් කාලා තියෙනවා. මෙතන තමයි රහම. ලංකාවෙත් ගොඩ කඩවලින් ගහලා තියෙනවා. මෙතන තමයි රහම. ඉතින් මේක උනා $21ක්. ඒ කියන්නේ රුපියල් I think 6000 විතර. or 5000. 6000 or 5000 something like that. thing maru guys. මාරම කියන වචන නැහැ. ඉතින් ඔකත් එක්ක ඉතින් චීස් කොත්තුව. ඉතින් ඔකත් එක්ක අපි යමු අපේ next expensive ශ්‍රී ලංකන් food එක කන්න. අපි ගියා. ඉතින් මේක තමයි guys අනිත් තැන. මේකෙන් තමයි අර කරිපෙක්ස් ගත්තේ කලින් වීඩියෝ එක මතකද දන්නේ නැහැ. මේක නම් මොනවද කියලා මම දන්නෙත් නෑ. මේක නම් චිකන්. මේ පරිප්පු චුට්ටකුත් වැටුණා. මේක පෝක් හරි ලෑම් හරි වෙන්න ඕන. මේක තමයි කෑම එක බුෆේ එක. මේ මට ඕන තරම් කන්න පුළුවන්. ඔපෙකුත් කමු මේක කාලා. මේක කෑම රහයි ඉතින් ආයි කියන්නේ නැහැ. ඉතින් සෝරි වෙන්න ඕනේ guys. ඔය ඔතන ඇහෙනවද දන්නේ නොදක ඉන්න බෑ කියන සින්දුව යනවා. ඒ නිසා කොපිරයිට් සවුන්ඩ් එකක් යන්නේ. ඒ නිසා මට සවුන්ඩ් එක කට් කරලා මම ඔයාලට මම මෙතන කියන දේ කියන්නම්. මම මෙතන කියන්නේ ඔක $20ක් වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි කාලා බලමු කෑම එක $20ක් වෙනවා. ඇත්තටම ලාවයි මොකද දෙසත්සුත් තියෙන නිසා කියලා කියන්නේ. ආයි ඉතින් ඔය රස කර කනවා තමයි ඔයාලට පේන්නේ. ඉතින් මේ රහයි කෑම එක ඇත්තටම රහයි. මං ඔය සවුත් සිලොන් කියන එකට හරි මාස ඔය නිසා තමයි ඉතින්. ඉතින් ඔය ඔතන වයිප් කර සින්දුවට වයිප් කර තමයි ඔය කන්නේ. අර සින්දුත් යනවලු.
නොදැක ඉන්න බෑ ඒක ඔය යන්නේ නොයි කරන්න දැන් ඔය කියන්නේ ඔතන ඔය ලංකාවේ ෆොටෝස් එහෙම ගහලා තියෙනවා කියලා ඔය ඔතන අර සීගිරි එහෙම ඒක කියන්නේ අන්න නොදකින්න බෑ කියලා කිව්වා ඉතින් ඔම කන එක තමයි තියෙන්නේ ඔතන රහයි එකක කනයි තියෙන්නේ මරු හර මරුලු විතරාප්පයක් ගත්තා විතරාප්පේ මේ කැරමල් පොඩි නෙවෙයි යට තියෙන වටලප්පන් යටින් දාගත්තා මේ දෙන් මේ අපි කාලා බලමු දෙකම මේ ඇත්තටම මේ ලාභයි $20කට වෙනදට ෆන් පෝෂන් එකක් තමයි මේ ගානට ගන්න ඉතින් මේ ගානට මේ බුක් එක හම්බෙන එක වර්ත් මේ කාලේ ඇරිලා අපේ වෙලිලා වගේ ගයිස් ෆිසික් කළා අපිට ටිකක් වෙලිලා මේ අපි ඩෙසර්ට් එකෙන් ගමු මම කතා දෙන්නේ බිත්තර පොඩ්ඩක් දැන්න වැඩි we vanilla essence රහ පොඩ්ඩක් දැන්නවා ඉහරෙන් අවුලකුත් නෑ ලොකු අවුලක් නෑ you can't expect 5 star for this price ඉතින් කොහොමද වඩලප්පයක වර කැරමල් පුඩිනේ සෙට් නැච්ච වඩලප්පේ හොඳයි එනද අර කාලා බඩත් පිළිලානේ එතකොට මේ රහ දෙයක් කෑවත් නිකන් අර ලොකු එකක් දෙන්නේ නැහැ බඩවිල්ලනේ ඉතින් මේ වෙලාව 5යි කරුවල වෙලාව ගයිස් view එක කොහොමද මරුනේ චින්නේ එකක් තියෙනවා අර මොඳ වෙනවා අතනින් කලකුවක් වගේ වෙනවා කොහොමද මරුවේ ඉතින් අපේ අනිත් තැනට ආවා රයිස් ඇන්කර් එකක් ගන්න. ඉතින් මේ චූටි ෆුඩ් සිටි කියලා මේකට කියන්නේ. ඉතින් මේකේ ලංකාවේ ග්‍රොසරිස් හැමදේම තියෙනවා. පෙරේරයන් සන්ස් එකේ කේක් එකේ ඉඳන් ෆැබ් එකේ කේක් එකේ ඉඳන් ඕන හැමදේම තියෙනවා. හවසට ලංකාව වගේ අර රොටි පරාටා බිත්තර රොටිත් දානවා මේ පිටපස්සේ. ඉතින් හැමදේම තියෙන ලංකාවේ තැනක් තමයි මේ චූටි ෆුඩ් සිටි කියලා කියන්නේ. ඉතින් අපි යන් ඒකට රයිස් ඇන්කර් එකක් ගන්න. මේ ඉන්න ඔක්කොම ලංකාවේ අය ඉතින් ඉතින් ගයිස් මේ හැමෝම ලංකාවේ අය මේ තියෙන කාර් ඔක්කොම ලංකාවේ කට්ටියගේ කාර් තියෙන්නේ ඉතින් අපි ඇතුළට ගිහින් බලමුකෝ අවසර ගයිස් මෙන්න මෙතන පරාට දානවා බිත්තර රොටි දානවා අර ලංකාවේ වගේ පාට ලයිට් එකක් එනවා මෙතනින් ඉතින් මේ වගේ ඔයාට ඕන හැමදේම තියෙනවා මේ ලංකාවේ හාල්ද අරලි හාල් තියෙනවා මේ තියෙන්නේ ලංකාවේ ඉතින් ඕන ග්‍රොසරිස් ඔක්කොම ලංකාවේ ඉඳන් ගෙනල්ලා හැමදේම තියෙනවා ඇත්තටම මෙහෙම දෙයක් කරන එක මේ බිස්නස් එකකටත් වඩා මේ හරිම වටිනවා. ඉතින් ලංකාවේ රහට කෑමක් කන්න ඉතින් මෙහෙම දේවල් කරන එක ඇත්තටම මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න එක ගොඩක් වටිනවා. ඒ සේවයක් ඉතින් ඒක ලොකු. මේ ආවිත අසමෝදකම් එහෙම. අසමෝදකම් එක 795 කියන්නේ රුපියල් 2000ක් විතර.
Kami pasti ලයිසන් කරියක් කරන්න ලාවට මේ ගන්න ඕන ලම් ට්‍රයි එකක්. මොකද මම ආස මෙනු එක ලම් ට්‍රයි එකේ තමයි තිබ්බේ. ඉතින් අපි ලම් ට්‍රයි එක කරලා බලමු. මේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මාරුවේ තියෙනවා කෑම එක නම් එහෙල් කොල්ලේ වටලා. කඩු තියෙනවා, කට්ලට් තියෙනවා, බතු බිත්තරයක් තියෙනවා, චිකන් තියෙනවා, බටු තියෙනවා. සම්බෝල තියෙනවා. මේ ෂෝක් කෑම එක කාලා බලමු අපි කොහොමද රහ කියලා. නැත්නම් මා රහයි මෙතන කෑමක්. ගයිස් මෙතන තියෙන්නේ අර මේ ගමේ ලංකාවේ අර ගමකට ගියාම එන රහ අර අනුරාධපුරේ පැත්තේ යද්දි වාරියපල තමුත්තේම ඔය පැත්තේ තියෙන ගල්ගම ඔය පැත්තේ තියෙන කෑම වල රහ තමයි මේ වගේ මේකෙන් දෙන්නේ. ඉතින් මා රහ මෙතන ගෑමක්. කාලා බලමු අනාගෙන. So, what has been done? Right? Create energy. I'm thinking now මාරුවා. light needs atmosphere of oxygen. Now, ආරහයි. beyond say certain කට්ලට් ටිකක් අනාගෙන බිත්තරෙත් අනාගෙන කම් බලමු. කන් ටිකක් දාගෙන වටු දාලා අජු දාලා මහාන් කද්දී light needs, yeah, either an object to reflect or an atmosphere. Let's see light in the atmosphere. So, I'm thinking. ඔක්කොම රහයි ලිව වර්ස්ට් කරනවා නිකන්. ඔක්කොම එකට එකතු වෙලා මම සුපිරි රහක් එන්නේ. මාරම රහයි. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි ඒකිනුත් කාලය ඉවර කරේ. ඉතින් ඩොලර් 21ක් ගියා, රුපියල් 5500ක් විතර ගණක් ගියා. ඉතින් මෙතන ටිකක් වෙන තැන් වලට අතර සාමාන්‍යයෙන් ගණන්. ඉතින් කෑම එක මාර රහයි. මේ තියෙන්නේ පාර 80 පාරක් මේක. අපි ඉන්නේ නරේවරන් වල. මේ පැත්තේ නම් ගොඩාක් ගන්න තැනක්. ඉතින් ලස්සනට අපේ බෞද්ධ කොටි දාලා ඇසල පොය වෙනුවෙන් මං හිතන්නේ මේක කරලා තියෙන්නේ. ලස්සනට දාලා සරසනවා. වෙසක් එකට වෙසක් කුඩු දාලා ලස්සනට සරසලා තිබ්බා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඇත්තටම මෙහි ගණන් පොය ගණන් ඉතින් රයිස් එකක් කරි එකක් ලංකාවේ රුපියල් 500ක් චිකන් රයිස් එකක් කරි එකක් ගන්න පුළුවන්කම තියෙදි මෙහෙ දෙවියන් 5500ක් 6000ක් විතර ගණක් වෙනවා. 7000ට යන තැනුත් තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් මම ඔයාලට අර ලංකාවේ එක සංසන්දනය කළා කිව්වොත් මම මෙතන කියන්නේ අර ඒක කියන දේ හරි නෑනේ. දැන් මොකද දැන් ලංකාවත් එක්ක බැලුවම ගණන් තමයි. හැබැයි මෙහි හොයන ගණනත් එක්ක ඇත්තට මේක සාධාරණයි. දැන් ලංකාවත් හොයන ගණන් ඕනේ අර ගණන. ඉතින් මේ හොයන ගණන් එක්ක මේ ගණන සාධාරණයි. ඉතින් අර එහෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් තමයි ගණන වැඩි වෙන්නේ. ඉතින් මෙහි ආවම තේරෙනවා ඒක සාධාරණ ගණනක් කියලා ඇත්තටම. ඉතින් ගෙදරින් හදාන් කනවා නම් ගොඩාක් ලාභයි. කෑම කනවා නම් මන්න ඇත්තටම කන්නේ නැහැ. ගෙදරින් හදාගෙන කන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා මම හැමදාම ඉතින් මේ වගේ කඩේකට ඇවිල්ලා ලංකාවේ රයිස් එකක් හරි එකක් හරි මොනවා හරි කනවා. ඉතින් හැමදාම ගණන් තමයි කැවෙන්නේ. ඒ නිසා ඉතින් ඕක තමයි අද වීඩියෝ එකෙන් කතා වුණේ. ඉතින් එහෙනම් නරේවරන් සිට සූටි ෆුඩ් සිටි එකේ සිට අද වීඩියෝ එක බලුව ඔබ සියලු දෙනාට ස්තුතියි කියනවත් සමගම ඉතින් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් ආය අපි හම්බෙනකන් සතුටින් ඉන්න. බොහොම ස්තුතියි. Superman. Superman. Superman.
Superman.